Hello guys, welcome to Full of Life. ඉතින් සෞදියට ඇවිල්ලා හරියටම දෙවෙනි දවසේදී මෙහි අවුරුදු කියන්නේ ඊද් එක. හරිද? මම කවදාවත් මෙහි ඊද් එකට ඉඳලා නැහැ. මං හිතන්නේ මගේ මුස්ලිම් යාළුවෝ එහෙමත් සමහරු මෙහි ඊද් එක එක්ස්පීරියන්ස් කරලා ඇති, සමහරු නැතුව ඇති. ඉතින් අපි අද යන්නේ මොනවද මෙහි ඊද් එකට තියෙන ස්පෙෂල් දේවල් කියලා බලන්න. බලමු. අපි දැන් ටවුන් එක පුරාම ඇවිදිනවා. අපි ස්පෙෂල් හැම දෙයක්ම මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න බලන්න. Stay tuned. හිතුවේ නැති දෙයක් තමයි උනේ. කඩවල් ඔක්කොම වහලා පාරවල් එහෙමත් ගොඩාක් පාළුවට ගිහිල්ලා ඒත් අපි මේ පොඩක් අතාරින්න නැතුව පොඩක් සර්ච් පාරක් දානවා. දැන් නම් පොඩක් ට්‍රැකර් පැනගෙන එන්නේ guys. මේ මොකද මොකුත්ම නෑ මේ වෙලාවේ බලන්න. පොඩි ආරංචියක් ආව රැට තමයි තියෙන්නේ fireworks එහෙම ඒ ඔක්කොම කියලා. ඉතින් අපි දැන් මේ ආයෙ ගෙදර යනවා මේ ආයෙ හවසට එළියට බහිමු කියලා. ඔන්න දැන් ආයෙ හවස අපි එළියට බැස්සා. ඔන්න පළවෙනිම දේ දැක්කේ මෙන්න මේ ලොකු බිල්ඩින් එකේ මේ ඇරබික් වලින් දාලා තියෙන මම හිතන්නේ ඊද් මුබාරක් වගේ මොකක් හරි වෙන්නේ නැති. ඊළඟට මෙන්න මේකෙන් නම් දාලා තිබ්බා මේ බිල්ඩින් එකේත් ඉංග්‍රීසි වලින් දාලා තිබ්බ හොඳ වෙලාවට. දැන් අපි ආවා බොලිවුඩ් කියලා පොඩි ඒරියා එකකට. ඒක එන්ටර්ටේන්මන්ට් වලටම වෙන් කරලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ මේ ඊද් එකට කියලා මෙයාලා මේ බලන්නකෝ රබන් ගහනවනේ. ලංකාවේ විතරයි රබන් ගහන්න කියලා නේ හිතුවේ නෑනේ. මේ බලන්නකෝ මේ සෞදි අරාබියෙත් රබන් ගහන අය ඉන්නවා. බොරු කකුල් කාරයෝ ඉන්නෙත් ලංකාවේ විතරයි කියලා නේද හිතුවේ නෑ මේ බලන්නකො මේත් ඉන්නවා. අනේ මන්ද කවුරු කාගෙන් කොපි කරාද කියලා මට පේන්නේ ලෝකේ ඔක්කොම එකම විදිහයි කොහේ ගියත්. ඉතින් මේ මම වැඩි උස නැති හින්දා මට ලස්සන ෂොට්ස් ගන්න බැරි වුණා. මොකද සෙනග පිරීලා එයාලා අස්සෙන් මම මේ දුව පුළුවන් තරම් මේ අස්සෙන් ෂොට්ස් ගන්න බලනවා. ඒත් ඉතින් මෙච්චර තමයි කරගන්න පුළුවන් උනේ. තව පොඩි ෆන් එකක් තිබ්බා. මෙන්න මේ 360 කැමරා එකක් දාගෙන මෙයාලා මේ නටනවා. ඉතින් එතනත් ගොඩාක් කට්ටිය සෙනග වට වෙලා ඉන්නවා. හරි අමාරුයි වීඩියෝස්. ඉතින් ෆයර්වර්ක්ස් පටන් ගන්නකම් මම මෙන්න මේ මචා අයිස් ටී එක ගත්තා. ෆස්ට් ටයිම් තමයි මචා ගත්තේ. මාර රසයි බොන්නම ඕන දෙයක්. හරිද? ඔන්න ෆයර්වර්ක්ස් නෑ කියලා එන්න හදද්දිම ෆයර්වර්ක්ස් පටන් ගත්තා. මාර ලස්සනයි. මේ ටික තමයි ඉතින් ඇත්තටම කිව්වොත් අපිට කැප්චර් කරගන්න පුළුවන් උනේ. මට මුස්ලිම් යාළුවෙක් මේ හිටියනම් මීට වඩා දෙයක් කරගන්න තිබ්බා. කොහොම ඉතින් නෑනේ. කවුරු හරි යාළුවෝ ඉන්නවනම් ඉන්බොක්ස් කරන්න අපි සෙට් වෙමු. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. මාව subscribe කරලා තියාගන්න. Facebook page එකත් like කරන්න Full of Life. bye bye. තව දෙයක්. මගේ මුස්ලිම් යාළුවෝ හැමෝටම ඊද් මුබාරක්.